හලෝ මගේ මායා පැටවනේ කොහොමද ඉතින්? ඔයාලා හොඳින් ඉන්නව නේද? ඔන්න ඔයාලට අහන්න මම නපුරු කොල්ලගේ කතාවක් අරගෙන ආවා. මොකද ගොඩක් කට්ටිය කැමති නපුරු කොල්ලන්ගේ කතා අහන්න. මේක කෙටි කතාවක්. එක කතාවෙන් ඉවරයි. හරි. අපි වැඩි විස්තර පස්සේ කතා කරමුකෝ. එහෙනම් අපි යමුකෝ දැන් කතාව අහන්න. මේකේ නම තමයි නපුරු මස්සිනා. ලෝකයා ඉස්සරහා එයා මාරව නපුරු රළු හිතක් පපුවක් නැති මිනිහෙක්. හැමෝම හිතුවේ එයා මට වෛර කරනවා කියලා. හැබැයි ඒ නපුරුකම පිටිපස්සේ තිබුණේ මාව ලෝකෙන් ආරක්ෂා කරගන්න මහා ප්‍රාකාරයක් කියලා දන්නේ මං විතරයි. තමසට කී පාරක් කියනද සෙනු මගේ කාමරේ බඩු අල්ලන්න එපා කියලා. මං කැමති නැහැ මගේ දේවල් වෙනස් වෙනවට. දැන් මම මෙතනින් යනවා. දේවන් අයියගේ ඒ ගොරෝසු හඬ මුළු සාලේ පුරාවටම දෝංකාර දුන්නා. ගෙදර හැමෝම බලන් හිටියේ මං දිහා අනුකම්පාවෙන්. මම බිම බලාගෙන ඇඟිලි පාටවලමින් ගැහි ඇත්තටම මට බය හිතුන නිසා නෙමෙයි, සාලේ කොනක ඉඳන් අපි දිහා සෙවිල්ලෙන් බලපු නන්නාඳුන නැස් දෙකක් දැකපු නිසා. හැමෝම හිතුවේ මං කිසිම දෙයක් කර කියා ගන්න බැරි අහිංසක අසරණ කෙල්ලෙක් කියලා. ඔව්, මට සමාජ පීතිකාව තිබුණා. මට මිනිස්සු ඉස්සරහට යන්න බයයි. හැබැයි මගේ ලැප්ටොප් එක ඉස්සරහා මං ලෝකයක් හොල්ලන්න පුළුවන් කෙනෙක් කියලා දැනගෙන හිටියේ මගේ දේවන් අයියා විතරයි. මං හදපු සිස්ටම් එකක් හොරකම් කරන්න ව්‍යාපාරික ලෝකේ ලොකු හතුරු රැලක් මගේ පස්සෙන් පන්නද්දි අයියා මාව බේරගත්තේ තමන්ගේත් ප්‍රතිරූපේ නපුරෙක් කරගෙන. රෑ 12 කනිසම වෙද්දි මුළු ගේම නිහඬ වුණා. මං හෙමින් සැරේ දේවන් අයියාගේ කාමරේ දොර ඇරියා. සාලෙදි මගේ ඇස්වල තිබ්බ බය දැන් නැහැ. අයියා ඇඳේ වාඩි වෙලා මහන්සියට ඔළුව බදාගෙන හිටියා. මං හෙමින් ගිහින් අයියා ළඟ වාඩි වෙලා ඒ රළු අත් මගේ අත් එකට ගත්තා. ගොඩක් රිදුනද මගේ මැනික? මට සමා වෙන්න සෙනු. අර මිනිස්සු අදත් අපේ ගේ වටේ කැරකුණා. මට සිද්ධ වුණා හැමෝම ඉස්සරහට බනින්න. එතකොට අයෝන් හිතන්නේ මං ආව ගණන් ගන්නේ නැහැ, ඔයා ළඟ මුකුත්ම නැහැ කියලා. මං දන්නවා අයියා මට බනින හැම පාරකම මගේ හිත කිව්වේ ඒ මාව බේර ගන්න කරන රංගපෑමක් කියලා විතරයි. අයියාගේ නපුරුකම් අස්සේ තියෙන මේ ආදරේ මට විතරක් තේරුණා මැත්ති. අයියා මගේ මූණ දෙපසින් අත් දෙක තියාගෙන මගේ නළලට එයාගේ ආදරේ සේරම කැටි කරපු හාදුවක් දුන්නා. ලෝකෙ ඉදිරියේ සිංහෙක් වගේ ඉන්න මේ කඩවසම් කෙනා මගේ ඉස්සරහා දන ගහලා හිටියේ මගේම ආරක්ෂකයා වෙලා. ලෝකයා දකින්නේ මගේ නපුරුකම විතරයි සෙනු. හැබැයි ඒ නපුරුකම ඇතුලේ තියෙන්නේ හැම හුස්මකම අයිතිය තියෙන මගේ අහිංසකීට විතරයි. සමහර දවස් තියෙනවා හිත දරා ගන්න බැරි තරම් රිදෙන. දේවන් අයියා හැමෝම ඉස්සරහා මට බනින හැම වචනයක්ම රංගපෑමක් කියලා මගේ හිත දැනන් හිටියත් ගෑනු හිතක් වුණාම රිදෙන එක නවත්තන්න බෑ නෙති. එදා මුළු දවසම වැස්ස. මං කාමරේට වෙලා අඬ හිටිය සාලේදී අයියා මට කරපු සද්දේ හින්දා නෙමෙයි. මං නිසා අයියාගේ මුළු ජීවිතේම අනතුරේ දාගෙන ඉන්න එක මතක් වෙලා. රෑ 12ට විතර මගේ කාමරේ දොර හෙමින් ඇරුණා. මං හිටිය ඇඳ විට්ටමට හේතු වෙලා දනිස් දෙක බදාගෙන. කාමරේට ආව දේවන් අයියා එයාගේ ඇඟම තෙමිලා. එයා මුළු රෑම මගේ ආරක්ෂාව වෙනුවෙන් එළිය ඇවිදලා තියෙනවා. අයියා හෙමින් ඇවිත් ඇඳලක බිම දන ගහලා වාඩි වුණා. එයාගේ තෙත කැරලි කොණ්ඩේ නළලට වැටිලා. ඇස් දෙක තෙතමනෙන්ම දිලිසෙනවා. සෙනු මං අද සාලෙදි කෑ ගහද්දී ඔයාගේ ඇස් වලින් කඳුළු වැටුණා. මගේ පපුව පිච්චිලා ගියා මැනික. මට සමා වෙන්න. මං දන්නවා මගේ වචන වලට ඔයාගේ හිත රිදෙනවා කියලා. හැබැයි මට වෙන කරන්න දෙයක් නැහැ.
අයියා එයාගේ සීතල වුණ අත් දෙකෙන් මගේ මුණ දෙපැත්තෙන් අල්ලගත්තා. මං හෙමින් අයියාගේ බෙල්ල පට්ටියේ අත් දෙක යවලා එයාගේ පපුවට මගේ ඔළුව තියාගත්තා. ඒ ගැහෙන පපුවේ රිද්මේ ඇතුලේ තිබුණ මට විතරක් ඇහෙන ආදරේ. මට වචනවලට රිදෙන්නේ නැහැ අයියේ. මට රිදෙන්නේ මං නිසා අයියා විඳින දුක දැකලා. ඇයි මාව බේරගන්න මේ තරම් දුක් විඳින්නේ? ඇයි මට මෙච්චර ආදරේ කරන්නේ? මොකද ඔයා මගේ හුස්ම සෙනු. මේ ලෝකේ හැමෝම ඔයාව දකින්නේ කෝටි ගණන් වටින සිස්ටම් එකක් ලියන කෙල්ලෙක් විදිහට. හැබැයි මං ඔයාව දකින්නේ මගේ මුළු ජීවිතේම ලස්සන කරපු මගේ අහිංසකී විදිහට. මගේ පණ තියනකම් එකම එක හතුරෙක්ටවත් මං ඔයාගේ හෙවණැල්ලකටවත් ලං වෙන්න දෙන්නේ නැහැ. අයියා හෙමින් මාව ඇඳේ හාන්සි කරවලා මගේ මූණ දිහා ගොඩාක් වෙලා බලාගෙන හිටියා. එයාගේ ඇස්වල තිබුණේ නපුරු කමක් නෙමෙයි, මාව අයිති කරගන්න දඟලන පිස්සු ආදරයක්. අයියා එයාගේ තොල්පෙති හෙමින් මගේ තොල් වලට ලං කළා. ඒ හාදු ඇතුලේ බයක්, සැකයක්, නපුරු කමක් මුකුත්ම නැහැ. තිබුණේ අවුරුදු ගාණක් හිතේ හංගන් හිටපු කාටවත් කියන්න බැරි වුණු මහා ආදර කතාවක් විතරයි. පිටත ලෝකයට දේවන් කියන්නේ මාව රිද්දන්න නපුරු මස්සිනා කෙනෙක් වෙන්නේ නැති. හැබැයි මේ රහස් කාමරය ඇතුලේ එයා මගේ මුළු ලෝකයම වුණ මගේ ආදරණීයම අයියා. රංගපෑමක් වුණත් හැමදාම ලෝකයෙන් හංගන්න බෑ. එකම වහලක් යට එකම හුස්මකින් බැඳිලා ඉන්න හදවත් දෙකක ආදරේ කවදා හරි දවසක කාගේ හරි ඇස ගැටෙන එක නවත්තන්න කාටවත්ම බෑ. එදා දේවන් අයියා සාලේ මැදදී මගේ අතින් ඇදලා මාව සාලේ පෙරලගෙන යන්න තරම් දරුණු වුණා. ඒක එයාගේ සැලසුමේ තවත් එක කොටසක් විතරයි. හැබැයි ඒ නපුරුකම දරා ගන්න බැරුව මගේ ඇස් වලින් වැටුණු කඳුළු අයියාගේ පපුව කොච්චරනම් ඍතුවාද කියලා දන්නේ මං විතරයි. හැමෝම නිදාගත්තට පස්සේ රෑ 1ට විතර මං හෙමින් කුස්සියට ගියේ අයියා වෙනුවෙන් කෝපි එකක් හදන්න. සාලෙදි මට කෑ ගහලා කාමරේට වෙලා බඩගින්නේ ඉන්න අයියා ගැන මගේ හිතට මාරම දුකයි. මං කෝපි එකත් අරන් හෙමින් සීරුවේ දේවන් අයියාගේ කාමරේ දොර ඇරියා. අයියා ලැප්ටොප් එකක් දිග ඇරගෙන කල්පනාවක. මාව දැකපු ගමන් එයාගේ මූණේ තිබ්බ මහන්සිය නැති වෙලා ආදරණීය හිනාවක් මතුවුණා. තවම නිදි නැද්ද මගේ කෙල්ල? ඇයි මේ රෑ තිස්සේ නැගිට්ටේ? අයියා රෑට කෑවෙත් නැහනේ මේ කෝපි එක බොන්න. අයියා කෝපි මේසෙන් තියලා එක පාරටම මගේ ඉන වටේට අත් දෙක යවලා මාව එයාගේ උකුල උඩින් වාඩි කරගත්තා. මගේ හුස්ම නතර වුණා වගේ දැනුණා. අයියාගේ උණුසුම් හුස්ම මගේ බෙල්ලේ ආයිනට වදිද්දි මගේ මුළු ඇඟම හිරිවැටිලා ගියා. සාලෙදී ඔයාගේ අතින් තද කරලා ඇත්තට මට තවමත් වෛර කරනවද සෙනු? බලන්න මගේ ඇඟිලි පාරවල් හිටලාද කියලා. අයියා මගේ අතත් අරන් එයා තද කරපු මැණික් කටුව ළඟ හෙමින් එයාගේ තොල්පෙති තියුවා. ඒ මෘදු හාදුව මගේ මුළු වේදනාවම නිමේෂයකින් දිය කරලා හැරියා. මං අයියාගේ උරහිසට මගේ නිකට තියාගෙන එයාගේ ෂර්ට් එකේ බොත්තම් එක සෙල්ලම් කරන්න පටන් ගත්තා. අයියා මට කොච්චර රිද්දුවත් මට අයියාගෙන් ඈත් වෙන්න බෑ. මං දන්නවා ඒ හැම රිදවීමක් අස්සෙම තියෙන්නේ මාව උදුර ගන්න හදන ලෝකෙන් මාව බේර ගන්න දඟලන ආදරේ කියලා. අයියා මගේ තොල්පෙති තමන්ගේ කරගන්න හදනවත් එකම කාමරේ දොර රිද්ද අස්සෙන් හෙවණැල්ලක් මත වුණා. දොර සම්පූර්ණයෙන්ම වැහිලා තිබුණේ නැහැ. දේවන් ඒ ඇහුනේ කුස්සියට වතුර බොන්න ඇවිදගෙන ආපු කුඩම්මගේ. එහෙමත් නැත්තම් ලොකු අම්මගේ සද්දේ. මගේ පපුව ගැහෙන්න ගත්තා. දේවන් අයියා එකපාරටම මාව තමන්ගෙන් ඈත් කරලා ඇඳ පිට්ටමට තල්ලු කරා. එයාගේ ඇස් තප්පරයකින් ආයෙමත් අර දරුණු නපුරු ස්වරූපෙට හැරුණා. තමුසෙට මං කී පාරක් කියලා තියෙනද රෑ තිස්සේ මගේ කාමරේට රින්ගන්න එපා කියලා.
අරන් යනවා මේ කෝපි එක. මට තමුසේගේ මුකුත් ඕනේ නැහැ. යනවා මෙතනින්. කුඩම්මා දොර ඇරලා බලද්දි මං අඬාගෙන කාමරෙන් එළියට දිව්වා. කුඩම්මා මං දිහායි දේවන් අයියා දිහායි බැලුවේ මාරම සැක සහිත ඇස්වලින්. අපේ රංගපෑමුන් අල්ලගත්තද? නැත්තම් අපේ ආදරේ මේ ගේ ඇතුළෙම ඉවර වෙන්නද යන්නේ? එදා රෑ සිද්ධ වුණ දේට පස්සේ කුඩම්මගේ ඇස් තිබුණේ මගේ පස්සෙන්මයි. ගෙදර හැමෝම හිතුවේ දේවන් අයියා මට තියෙන වෛරයට කාමරෙන් එළියට ඇදලා දැම්මා කියලා වුණත් කුඩම්මගේ මූණේ තිබුණ වෙනස්ම සැකයක්. හැම තප්පරයකම මගේ පපුව ගැහුනේ අපේ රහස් මුළු ගෙදරටම අහුවේ කියන බයට. හැබැයි ඒ හැම බයකටම වඩා දේවන් අයියාගේ එකම එක බැල්මකින් මගේ හිතට ලැබෙන ආරක්ෂාව මට මහා ලොකු ශක්තියක් වුණා. පහවදා හවස මුළු ගේම නිහඬ වුණ වෙලාවක මං ගියේ වත්ත කොනක තියෙන අඹ ගහ යටට. එතනට මුළු ගේම පේනවා වුණත් ගෙදර අයට ඒ හරියට එතන පේන්නේ නැහැ. මං හිටියේ දේවන් අයියා මට සාලිදි සද්දෙට කරපු රඟපෑමට අඬ වගේ. එක පාරටම මගේ පිටිපස්සෙන් උණුසුම් සෙවණැල්ලක් මතුවනවා. හැරෙන්නත් කලින් ශක්තිමත් අත් දෙකක් මගේ ඉන්න වටේට එතුණා. ගොඩක් බය වුණාද මගේ මැනික? ඊයේ රෑ මම තල්ලු කරපු පාර රිතුණාද? නැහැ අයියේ මට රිතුනේ නැහැ. හැබැයි කුඩම්ම අපි දිහා බලපු විදිහට මට මාරම බයයි. අපේ රහස දැනගත්තොත් අයියව මගෙන් උදුර ගනී කියලා මට බයයි. දේවන් අයියා මම තමන්ගේ පැත්තට හරව ගත්තා. එයාගේ ඇස්වල තිබුණේ මාව උම්මතුවෙන් වගේ අයිති කරගන්න දඟලන ආදරයක්. අයියා එයාගේ රළු අත්ඇඟිලි තුඩු වලින් මගේ කම්මුල දිගේ ගලාගෙන ආපු කඳුළු බින්දුවක් පිහදැම්මා. මේ අහන්න සෙනු කුඩම්මට විතරක් නෙමෙයි මේ ලෝකෙටම සැක හිතුණත් මට කමක් නැහැ. මං මේ හැම දෙයක්ම කරන්නේ ඔයාගේ ආරක්ෂාව වෙනුවෙන්. තව දවස් කීපයයි මං මේ හැම ප්‍රශ්නයක්ම ඉවර කරනවා. ඊට පස්සේ මං මේ හැමෝගෙම ඈතට අරගෙන යනවා. කවුරුත් නැති අපේම විතරක් ලෝකෙකට. අයියා මගේ කැරලි කොණ්ඩයස්සට එයාගේ ඇඟිලි යවලා මගේ තොල් පෙති මත එයාගේ ආදරය සලකුණු කරා. ඒ උණුසුම හාදු ඇතුලේ තිබුණේ මාව ලෝකෙන් සංගවලා තියාගන්න දඟලන ආදරණීය පෙරැත්තයක්. මං අයියාගේ පපුවට වාරු වෙලා ඒ හුස්ම ඇතුලේ මාවම නැති කරගත්තා. හැබැයි ඒ සතුට වැඩි වෙලාවක් තිබුණේ නැහැ. දේවන් අයියාගේ ෆෝන් එක පාරටම වයිබ්‍රේට් වෙන්න ගත්තා. සීනු අර මිනිස්සු දැන් අපේ ගේට් එක ගාවට ඇවිත්. උන් කොහොම හරි ඔයාගේ ලැප්ටොප් එක තියෙන තැන හොයාගෙන. මං දැන් සාලේට ගිහින් උන්ව නවත්තන්න. ඔයා කාමරයට ගිහින් දොර වහගන්න. මං සද්ද කළ බණේදී විතරක් එළියට එන්න. අයියා මාව එතන තනි කරලා වේගෙන් ගේ දිහාවට දිව්වා. තප්පර කීපයකින් සාලෙන් ඇහුනේ වීදුරු බිඳෙන සද්දයක්. ඒ එකම දේවන් අයියාගේ දරුණු කෑ ගැහීමක්. තමසලා හිතුවද මගේ ගෙට පැනලා මගේ බඩු හොරකම් කරන්න පුළුවන් වෙයි කියලා. යනවා ඉස්සරහට. මං කාමරේ දොර අස්සෙන් බලන් හිටියේ ගැහෙමි. හතර මැද තනි වුණ මගේ නපුරු මස්සින මගේ ආදරණීය අයියා. එයාගේ ජීවිතය අනතුරේද? මං කොහොමද අයියව බේරගන්නේ? සාලෙන් ඇහුණ වීදුරු බිඳෙන සද්දෙත් එක්ක මගේ පපුව නතර වුණා වගේ දැනුණා. හැමදාම මාව බේරගන්න ලෝකේ ඉස්සරහ නපුරෙක් වුණ මගේ දේවන් අයියා අද හතුර රැලක් මැද තනි වෙලා. මට තවත් අහිංසක කෙල්ලෙක් වගේ බය වෙලා කාමරේට වෙලා ඉන්න බෑ. මං මගේ බය පැත්තකින් තියලා අයියා මගේ ආරක්ෂකයා වුණා නම් අද මං අයියාගේ පලිහ වෙන්න ඕන කියලා හිතුවා. මං වේගෙන් මගේ ලැප්ටොප් එක දිගහැර ගත්තා. මගේ ඇඟිලි කීබෝඩ් එක උඩ ඇවිදගෙන ගියේ විදුලි වේගයෙන්. ගේ වටේටම සවි කරලා තිබුණ සිකියුරිටි කැමරා සේරම මං ස්ක්‍රීන් එකට ගත්තා. සාලේ මැද දේවන් අයියා හතුරු 3 දෙනෙක් එක්ක සටන් කරනවා. අයියාගේ අතෙන් ලේ ගලනවා මං දැක්කා. මගේ ඇස් වලට කඳුළු ආවත් මං ඒක පාලනය කරගත්තා. ගේ ඇතුළට එන්න හදන අනිත් හතුරන්ව නවත්තන්න මං ගේ වටේම තියෙන ඔටෝලොක් සිස්ටම් එක ඇක්ෂන් කළා. මුළු ගේම දොරවල් එක පාරටම ලොක් වුණා.
සාලේ හිටපු හතුරෝ ටික බය වුණා. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත්තු දේවන් අයියා උන්ව මෙල්ල කරලා බිම දැම්මා. ඉතිරි උන් ටික දොරවල් අරගන්න බැරුව එළියේ හිර වුණා. විනාඩි කිහිපයකින් පොලිස් සයිරන් හඬ ඇහෙන්න ගත්තා. අයියා කලින්ම පොලිසියට දැනුම් දීලා තිබුණේ. හතුරෝ ටික පොලිසියට කොටු වෙද්දී දේවන් අයියා වේගෙන් මගේ කාමරයට ආවා. එයාගේ ෂර්ට් එක ඉරිලා අතෙන් ලේ ගලනවා. මං ලැප්ටොප් එක පැත්තකින් තියලා අයියා ළඟට තියුවා. අයියේ ඔයාගේ අතින් ලේ ගලනවා. අනේ මං නිසා. දේවන් අයියා තමන්ගේ තුවාලේ ගැන හිතුවෙත් නැහැ. එයා එක පාරටම මම බිත්තියට හේතු කළා. මගේ ඉනෙන් තද කරලා එයාගේ පපුවට ඇදලා ගත්තා. එයාගේ වේගවත් හුස්ම පාරවල් මගේ මූණ පුරා වැදුනා. එයාගේ ඇස්වල තිබුණේ මාව බේර ගන්න ලැබුණ එක ගැන තිබ්බ සැනසීමත් එක්කම පිස්සු හැදෙන ආදරයක්. අද ඔයා මාව බේරගත්ත සෙනු. මගේ අහිංසක කෙල්ල අද මගේ ජීවිතේ බේරගත්තා. මං ඔයාලට තව දුරටත් මේ ගේ ඇතුලේ හැංගිලා ඉන්න දෙන්නේ නැහැ. අපේ රංගපෑම අදින් ඉවරයි. අයියා එයාගේ ලේ තැවරුණ අතින් මගේ කම්මුල අල්ලගෙන මගේ තොල්පති තදින්ම සිපගත්තා. ඒ හාදු වැතුලේ අද තිබුණේ ජයග්‍රහණයක සතුට වගේම කිසිම දෙයකට මේ බැඳීම කඩන්න බැහැයි කියන දැඩි විශ්වාසය. මං අයියව තදින් බදාගත්තේ එයාගේ පපුවේ ලේ සලකුණ මගේ ඇඟේ තැවරෙද්දී. කුඩම්ම ඇතුළු ගෙදර හැමෝම සාලෙට වෙලා පුදුමයෙන් බලාගෙන හිටියා. හැමදාම මට බැනපු නපුරු මස්සින අද මගේ අතින් අල්ලගෙන මුළු ලෝකයාටම ඇහෙන්න මෙහෙම කිව්වා. මෙච්චර කල් මං සෙනුවට බැන්න උඹලගෙන් එයාව ආරක්ෂා කරගන්න. මෙන්න මේකයි තමයි මගේ පණ. මගේ වයිෆ් වෙන්න ඉන්න එකම කෙල්ල. ආයෙත් කවුරු හරි මේක දිහා වැරදිය හැකින් බැලුවොත් මං තරම් තා නපුරෙක් තවත් නැති වෙයි. දේවන් අයියා මුළු සාලෙටම ඇහෙන්න ඒ කරපු ප්‍රකාශයෙන් පස්සේ ගෙදර හැමෝම ගල් ගහිලා වගේ බලන් හිටියේ. කුඩම්මගේ මූණ නිල් පාට උනේ. අපේ රහස මෙච්චර කල් උන්ගෙන් හැංගිලා තිබුණා නේද කියලා හිතන නිසා වෙන්නේ නැති. එදා දේවන් අයියා හැමෝගෙම ඉස්සරහා මගේ අත තදින් අල්ලගෙන මාවේ ගෙදරින් එක්කන් ආවේ. ආයෙමත් කවදාවත් මට බයෙන් හැංගිලා ඉන්න ඉඩ තියන්නේ නැහැ කියන පොරොන්දුව පිට. මාස කිහිපයකට පස්සේ අපි දැන් ඉන්නේ මුහුද පේන මානේ තියෙන අපේම කියලා පුංචි ලස්සන ගෙදරක. අර හතුරු හැමෝම දැන් හිරගෙවල් ඇතුලේ. මගේ වෘත්තීය ජීවිතේ දැන් මාරම සාර්ථකයි. මොකද මගේ පිටිපස්සේ මට හැවණල්ලක් වගේ මගේ දේවන් අයියා ඉන්න නිසා. එදා හවස් වරුවේ මම බැල්කනියට වෙලා මුහුද දිහා බලන් හිටියේ. නිදහසේ හුස්ම ගන්න ගම. එකපාරටම පිටිපස්සෙන් ආපු අයියා මාව එයාගේ පළල් පපුවට හිර කරලා බදාගත්තා. එයාගේ රැවුල් කොට මගේ කම්මලක ඇතිල්ලෙද්දි මං හීනයට hina වුණා. දැන් සතුටුයිද මගේ අහිංසකීට? තවත් මං තමසට බනිනට බයද? එදා මස්සිනා කෙනෙක් වෙලා මට බනිද්දි නම් මට මාරම දුකයි අයියේ. හැබැයි ඒ නපුරුකම ඇතුලේ මාව රිද්දන්න බැරුව අයියා විඳපු දුක මතක් වෙද්දී මට මේ ලෝකේ ඉන්න වාසනාවන්තම කෙල්ල මං කියලා හිතෙනවා. දේවන් අයියා මාව වඩාගෙන ගිහින් ඇඳ උඩින් තිබ්බා. එයාගේ ඇස්වල තිබුණේ එදා සාලේ මැදදී තිබුණ නපුරුකම නෙමෙයි, මාව තමන්ගෙම කරගන්න දඟලන ආදරණීය පෙරැත්තයක්. අයියා හැමින් මගේ මුණ පුරාම ඇස් දෙක උඩ නළල උඩ එයාගේ ආදරේ සලකුණු කරා. අන්තිමට එයාගේ තෝල්පෙති මගේ තෝල්පෙති මත නතර වුණේ අපේ හුස්මවල් එකිනෙක පටලවමින්. ලෝකයා ඉස්සරහා මං තවමත් නපුරු කෙනෙක් වෙන්න නැති සෙනු. හැබැයි මම මගේ මුළු ජීවිතේම හැම හුස්මක්ම මගේ මේ ආදරේම අයිති මගේ අහිංසකීට විතරයි. මං ඔයාටම පණටත් වඩා ආදරේ මැනික. අපි දෙන්නගේ කතාව හරියට නිහඬ තරංගයක් වගේ. පිටතට පේන්නේ නැති වුණාට ඒ තරංගය ඇතුළේ තිබුණේ ලෝකයක් උනත් හොල්ලන්න පුළුවන් මහා ගැඹුරු ආදරයක්. නපුරු මස්සිනාගේ ආදරණීය නෑන වෙන ලැබුණ එක මගේ ජීවිතේ මං ලැබපු ලොකුම වාසනාව. නිමාවිනි. ඔන්න ඉතින් මොකද හිතෙන්නේ? වෙනස් විදිහේ කෙටි කතාවක් අරගෙන ආවා.
කතාව ගැන දැනෙන දේ ලියාගෙන යමුකෝ බලන්න. මේ වගේ කෙටි කතා තව අහන්න ආසයි නම් කමෙන්ට් එකක් දාන්න. ඔයාලගේ කතා අහන යාළුවෝ හැමෝටම පුළුවන් නම් කතාව ෂෙයා කරන්න. එහෙනම් ඔයාලගේ අදහස් දෙනකම් මං ආදරෙන් බලන් ඉන්නවා. බයි බයි මගේ මායා පැටවනේ පරිස්සමට ඉන්න.